ඔන්න අද මම යන්නේ ඔයාලට මේ රටේ තියෙන ලස්සනම තැන් ටිකක් පෙන්නන්න. ඉතින් වීඩියෝ එක හොඳින් බලාගෙන ඉන්න. ඔයාලට ලස්සන දේවල් මේ රටේ නැත්නම් මම ඉන්න මේ මෝල්ට රටේ දේවල් දැනගන්න පුළුවන් වෙයි. මම දැන් මේ බස් එකේ යන්නේ මම මේ බස් එක ගත්තේ සෙන්ට් ජූලියන් වලට. මේ එහෙ ලස්සන දේවල් ටිකක් තියෙනවා වලට පෙන්නන්න. ඉතින් මේ රටට එන්න කැමති නැත්නම් යුරෝප් රටකට එන්න ආසාවෙන් බලන් ඉන්න උනන්දුව දක්වන අය මේ වීඩියෝ එක බලන්න නැති වුන් ඵලයල්. රයිට්. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එක මේ විදිහට පටන් ගන්නවා. මේ තමයි බස් එක මම ගත්ත. ඇත්තටම මේ ජීවිතේ අපි විඳින්න ඕන දේවල් උත්තරම ලංකාවේ ඉන්න මිනිස්සු විඳිනවා අඩුයි. ජීවිතේ විඳවනවා තමයි ගොඩක් කරන්නේ. ඉතින් විඳවන ජීවිතෙන් මිදිලා චුට්ටක් මේ වීඩියෝ එක බලන්න. බලලා හරි සතුටු වෙන්න. අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ තවත් කෙනෙකුට අංකියක් අදින්නනේ. එක්ක මොනවා හරි දෙයක් කරනවා නම් ඒකට අකුල් හෙලන්න. නේ? ඉරිසියාකම් කරන්නේ. එහෙම කරන මිනිස්සු හැමදාම එක තැන මම දැකපු දෙයක් තමයි මේ TikTok එකේ මිනිස්සු උනත් කාලයක් උඩට එනවා කාලයක් නැත්තරම නැති වෙන්නේ ඒකයි හේතුව. අනිත් එක හැමදේම එක විදිහට පවතින්නේ වෙනස් වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න. අද ඔයාලා මට කැමති වුණාට හෙට වෙන කෙනෙකුට කැමති වෙයි. හෙට වෙන කෙනෙකුගේ වීඩියෝ බලයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ ලෝක ස්වභාවය ඇති ජීවිතේ නේ. ඉතින් මගේ ගාවේ හැබැයි තින්නේ යාළුවෙක් ඔතෙන් පෙන්නුවේ මේ මිනිස්සු ජීවිතේ විඳිනවා විඳවන්නේ. ඇත්තටම විඳින්න තියෙන ජීවිතේ විඳවන එක මහා අපරාධයක් කියලා හිතෙන්න ඕන ඔයාලට. ඉතින් පුළුවන් තරම් ජීවිතේ Tamanට පුළුවන් හැකියාවෙන් මොනවා හරි දෙයක් කරලා සතුටින් ඉන්න. අද දවසේ සතුටින් ඉන්න. ඒක තමයි අපි කරන්න ඕන දේ. නේද? ළමයි ටිකට් චෙක් කරන කෙනෙක් ඇවිල්ලා දැක්කද වෙලාවට බස් කාඩ් එක ගැහුවේ නැත්නම් මට බැහැලා මේ සල්ලි ගෙවල යන්න වෙන්නේ. පමණක් කට්ටිය බස් කාඩ් එක වැඩ කරන්නේ නැති වෙනකොට ඔහේ ඇවිල්ලා වාඩි වෙනවා. ඔන්න අද ඔක්කොම චෙක් කරනවා. ඔය රතු පාටට ජැකට් දෙකක් ඇවිල්ලා පාටෙන් ඇවිල්ලා ඉන්නේ ඔය චෙක් පොයින්ට් එක චෙක් කරලා ක්ලියර් කෙනේ. මොකද්ද චැකිල්ල පයින්නවා කියලා මොකද්ද ඒක කියන්නේ? ටික්ක පයින්නවා කියලා. මම දන්නේ මොකද්ද නම කියලා. අන්න ඒ කට්ටිය තමයි ඔය පැන්නේ. පැනලා දැන් මෙතනින් බහැලා ඊළඟ බස් එකේ එනවා. ටිකට් නැගලා චෙක් කරනවා. याला 3D में जाके नंबर सेव करना पड़ेगा. मारू තමයි වීඩියෝ කරාවා කියන මේ අදිසි කාඩ් එක අත මේ මැෂින් එකට පන්ච් කරලා නැතුව නැගගන ඔන්න ඒකටත් දනුවම් විඳින්න ඕන. මෙන්න මේම අත්දැකීම මේ ලයිව් පෙන්නන අත්දැකීම. තේරුණානේ? ඒකින්ද කවදාවත් මේ බස් එක නැගිට පස්සේ තමන්ගේ බස් කාඩ් එක පන්ච් කරන්න නැතුව ඇවිල්ලා වාඩි වෙන්න එපා. අනිවාර්යෙන්ම කම්මැලි නැතුව බස් කාඩ් එක පන්ච් කරන්න නැත්නම් යුරෝ 50ක් ගෙවන්න ඕන. යුරෝ 50ක් කියන්නේ ලංකා මුදලින් දන්නවනේ නේද? 10000ක් ගෙවන්න ඕන. මම හිතුවා එක දවසක් පන්ච් නොකර ගිහින් තියෙන හැබැයි බස්සේ ඩ්‍රයිවර් මහත්තයා තමයි කිව්වේ යන්න ඕනේ නැහැ කියලා. ඉන්දියන් එක්කෙනෙක් ඒ හිටියේ. ඒ වුණාට එහෙම කරන්න එපා. ඔයාලට මම දෙන එකම උපදේශය බස් කාඩ් එක අනිවාර්යෙන් පන්ච් කරලා වාඩි වෙන්න. ඒතර මතක තියාගන්න. ඒක ජාත වන්න අර ටික්කෝ දෙන්න මෙතනින් බැස්ස මං කිරියාද චෙක් කරපො දෙන්න. ඔයාලා ගහලා බලන්න මෝල්ට වල සෙන්ට් ජූලියන් ස්ලීම කියන්නේ ලස්සන පැති. එතනන් තව තියෙනවා ලස්සන පැති. මම එකින් එකට වලට පෙන්නන්නම්. ඇත්තටම ගොඩක් ලස්සනයි. හැම දෙයක්ම මගරව ගන්නකෝ බලන්න. ඇඳුම් වලට
අයට ඇඳුම් වලට ආසයට 70%ක ඕෆ් එකක් තියෙනවා. කොහොමද වැඩි? ඉතින් ළමයි මෙහි හැබැයි එක දෙයක් තියෙනවා ඔය අපේ ලංකාව වගේ තැනින් තැන බස් නවත්තන්නේ මේ ඔය තියෙන බස් ස්ටොප් එක තියෙන්නේ. ඔන්න වගේ බස් ස්ටොප් වල විතරයි නවත්තන්නේ. තේරෙනවද? ආය අත දැම්ම කියලා මේ මට වැරදුනා මගෙන් බහින්න ඕන කියලා එහෙම බෑ. එහෙම නවත්තන්නේ නැහැ. ඒ හින්දා තමන් හරියට දැනගෙන නගින්න ඕන. හැබැයි ඊළඟ හෝල්ට් එකෙන් බහින්න පුළුවන්. හොඳේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ළමයි ස්ට්‍රීම් පැත්තට මේ ලංකාවේ ඉන්නේ ওই මොහොතක් තියෙන්නේ. හැබැයි මේ දවස්වල නම් රැල්ල වැඩි. මේක කියන්න ඕන එකක් මේ මට කෙනෙක් කිව්වා මේ මෙහි ඉන්න කෙනෙක් මේ මෙහෙමයි ඔයා ඔය ඇයි මේ රටේ වීඩියෝ දාන්නේ මෙහෙමයි කිව්වා. ඇත්තටම මට කලකිරුණා මේ මිනිස්සෙක් ගැන. මේ ඒක තමයි කෝහකම කියන්නේ. ඒ කියන්නේ තමයි රටකට ඇවිල්ලා වීඩියෝ එකක් දාන්නේ අපේ රටේ මිනිස්සුන්ට දැනගන්න. නොදන්න දේවල් දැනගන්න. ඒ මිනිස්සුන්ටත් එන්න පුළුවන්කමක් තියෙනවා නම් එන්න විදිය කියලා දෙන්න. ඉතින් ඒ වගේ එකට වීඩියෝ දාන්න එපා කියන්නේ මට හිතෙන්නේ කෙලින්ම කුහකම්. මම දන්නේ ඔයාලා ඒක මොන අර්ථයෙන් මේ කරයිද කියලා. ඔයාලා දාන්න මේ කමෙන්ට් එකක් ඔයාලා හිතන විදියට ඇයි එහෙම මේ මිනිස්සු කියන්නේ කියලා. මට කියන මේ ඔහොම වීඩියෝ දාන්න එපාලු මේ රට ගැන විස්තර කිය ලංකාවේ අය. ඒ ඉතින් මට හිතා ගන්න බෑ මේ මිනිස්සේ මේ හොඳට කතා බහ කරලා ඉන්න මනුස්සකම වගේ ඉන්න මිනිස්සෙක්. ඉතින් මේ එහෙම ඇයි මට මේ කිව්වේ කියන එක මට ඇත්තටම හරි මේ මට නම් කල්කිරීමක් ඇති වුණා. ඉතින් එහෙම මං කියන්නේ කුහක වෙන්න එපා. තමන් රටකට අලුත් රටකට ආවනම් ඒ තමන් විඳින දේ අනිත් අයටත් දැනෙන්න ෂෙයා කරන්න එයාලටත් එන්න අවස්ථාවක් වචනකින් හරි දෙන්න උදව්වක්. ඒක මං කියන්නේ. මං කියන්නේ මේ මරණ ජීවිතේ අවුරුදු 200 ජීවත් වෙන්නේ නැහැ නේ කවුරුවක්වත්. ඉතින් ඒ ටිකට එච්චරම ආත්මාර්ථකාමී වෙන්න එපා. ඒ තරම්. මේ වගේ දෙයක් ෂෙයා කරන්න. ඉතින් ඒකින්ද අනිත් අයටත් දැනගන්න තමයි මම මේ වීඩියෝ දාන්නේ හැමදේම කියන්නේ රටතොට ගැන විස්තර පෙන්වන්නේ හැමදේම මෙහි තියෙන රැකිය අවස්ථා පෙන්වන්නේ හැමදේම පෙන්වන්නේ මට ලාභ විදිහකට නෙමෙයි තවත් කෙනෙක් දැනගන්න. දෙන්න ඒ හින්දා එහෙම කුහක වෙන්න එපා කියලා ඒ වගේ අය තව හිතන අය ඉන්නම නම් මම එයාලට කියන්නේ ඔන්න ඔයාලට මේක ආදර්ශයක් කරගන්න එහෙම වෙන්න එපා. එහෙම වෙන්නේ නැතුව තමන් වීඩියෝ එකක් දාලා රටතොට ගැන විස්තර කිව්වා කියලා මේ තමන්ට නැති වෙන දෙයක් නෑ නේද? ඒ කියන්නේ තවත් කෙනෙක් මේ ලංකාවේ මේ රටේ ඒ කියලා මම දන්නේ ඇයි එහෙම මේ හීනමානයක් කියන මට තේරෙන්නේ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඇවිල්ලා මේ රටවල් වල ක්ලීනින් කරත් නැත්නම් විදායක ශ්‍රේණිය වට දෙයක් කරත් ඔක්කොම එක සම මට්ටමේ සලකන රටවල් මේ රෙස්පෙක්ට් කරනවා හැම මිනිස්සෙකුටම. ඉතින් ඒ හින්දා ඇවිල්ලා ඕන දෙයක් කරහලා මම නම් මේ ලැට් එකක් උනත් හොදන්න ලැජ්ජ වෙන්නේ. නැත්නම් පාරක ගුණ වරන් දාන්න ඕන ලැජ්ජ වෙන්නේ. මම ඒ තැනට හිත හදාගෙන ආපු මිනිස්සෙක් මම. ඉතින් මම කියන්නේ නේමුත් මේ වලට එහෙම වරෙල්ල. මම කියන්නේ. ඉතින් ඒ හින්දා ඒ තත්ත්වේ හිතන මිනිස්සු වෙන්න අර වගේ හිතන මිනිස්සු වෙන්න එපා මේ රටවල් වලට. ආත්මාර්ථකාමී මිනිස්සු තමන් විතරක් හැමදේම කරගත්තම ඇති. තමන් අනිත් උන් ගැන නොහිතා තමන්ගේ දේවල් විතරක් කරගෙන ඉන්නේ උන් එන්න එපා මේකට. තවත් මිනිස්සෙක් ගැන සානුකම්පිතව හිතන හිත උණු වෙන අන්න එහෙම මිනිස්සු ටිකක් මේකට වදින්න. එහෙම වුණොත් ලස්සන තැනකට මේ රටේ සිංහල මිනිස්සුයි ඉඳි ලස්සන තැනක. තේරුණාද? තරහ වෙන්න එපා. මම මේ කියන්නේ මේ ආදරණීය විදිහට කියන්නේ එහෙම කුහකකම් කරන්න එපා. එහෙම නොකර ජීවිතේ අපි මේ ටික කාලයක් ඉන්න මිනිසුන්ට එපා. මම මේ අමුවෙන්ම කියන්නේ හොඳේ මේ සංස්කරණය කිරීම මගේ නෑ. ඉතින් එහෙම කරන්න එපා කියලා තමයි මම කියන්නේ. තවත් මිනිසෙකුට උදව් කරන්න වචනකින් හරි.